වෘශ්චික ලග්නධාරී ඔබගේ ලග්නාධිපති කුජ වෙන අතර ඔබ ඊටාම දැඩිව ක්‍රියාත්මක කරන ක්‍රියාකාරී පුද්ගලයෙක් වනු ඇත. ඒ වගේම ඔබගේ ස්ථානයේ විදේශ ගමන් යෑමට බලාපොරොත්තු වන කෙනෙක් නම් ඔබගේ විදේශ ගමන් යෑම දැන් මේ අවස්ථාවේදී අවස්ථාව උදා කර ගැනීමට හැකියාව තියෙන අතර ඔබට එහෙම බලාපොරොත්තු තියෙන යම් කෙනෙක් ඉන්නවා නම් මේ අවස්ථාවේදී ඒ කටයුතු ආරම්භ කිරීමට පටන් ගන්න ඔබට ඒ කරන කටයුතු වලින් ජයග්‍රහණයක් උදා කර ගැනීමට හැකියාව ඇති වෙනවා. ඒ වගේම ඔබට විදේශ ගමන් යහපත් බව පෙන්නනවා. මොකද මේ අවස්ථාවේදී ඔබට ඉන්න ගෙයින් පිට ඉන්න රටින් පිට කරන කටයුතු වලට ගොඩාක් හොඳ පැත්තක් හොඳ ආශිර්වාදයක් වගේ දෙයක් ලබා ගැනීමට පුළුවන්. ඔබ ගෙයින් පිට ගමෙන් පිට රටෙන් පිට වැඩ කටයුතු කරන්න ඔබ යම්කිසි රැකියාවක් බලාපොරොත්තු ඉන්න කෙනෙක් නම් ඔබට ඒ රැකියාවට සමහර වෙලාවට දුර ඈත ප්‍රදේශයක හෝ ඈත රටක හෝ යෑමට බලාපොරොත්තු ඔබ මේ තත්ත්වයට මැලි වී සිටිනවා නම් ඔබ එකහෙලා නොබියව ඉදිරිපත් වෙන්න. මේ කටයුත්තෙන් තමයි මේ අවස්ථාවේ තමයි ඔබට සාධාරණයක් හරි දෙයක් දියුණුවක් ඒ උත්සාහයේ ප්‍රතිඵලයක් ලබා ගැනීමට පුළුවන් වෙන්නේ. ඒ වගේම ඔබට මේ අවස්ථාවේදී කතා කිරීමේ හැකියාව කතා කිරීමේ ශක්තිය දෙනවා. නමුත් කතා කරනකොට බොහොම පරිස්සමින් කතා කරන්න ඕනේ. මොකද ඔබට කතා කරන භාෂාවේ තියෙන වචනවල තියෙන අර්ථය අපැහැදිලි තත්වයකින් ඔබට ඔබ කරාම ඔබ කළ හොඳ ආපහු එන්න පුළුවන් තත්ත්වයක් වෙනවා. ඒ වගේම මේ අවස්ථාවේදී ඔබ ඊටාම ආවේගශීලී වෙන්න පුළුවන්. ඔබගේ ඒ ආවේගශීලී තත්ත්වය නම් මැඩපවත්වා ගැනීම ඊටාම හොඳයි. මොකද ඔබ ආවේගශීලී තත්ත්වයක් පවත්වා ගත්තොත් එහෙම ඔබට ඒකින් විශාල පාඩුවක් සිද්ධ වෙන්නට පුළුවන්. නීතිමය ගැටලු නීතිමය ප්‍රශ්න වලට පවා ගොස් වෘශ්චික ලග්නධාරී ඔබට යම්කිසි විදිහක නොහිතන පැත්තක් ඔබ නොසිතන දිහාවකට ඔබගේ ගමන් මාර්ගය වෙනස් වෙන්න පුළුවන්. ඒක නිසා ඊටාම කල්පනාකාරී වෙන්න ඔබගේ ආවේගශීලීත්වය ඔබ විසින්ම ඔබම කන්ට්‍රෝල් කරගන්න බලන්න. ඒ වගේම රැකියා තත්ත්වෙන් බලපුවාම වෘශ්චික ලග්න ඔබගේ රැකියාව ඊටාම හිතන්නට බැරි විදිහට අසහනකාරී තත්ත්වයක් තියෙනවා. ඔබට මතක තිබෙනවා නම් ඔබගේ රැකියාවේදී ඔබට ඉන්න ඉහළ නිලධාරීන්ගෙන් යම්කිසි විදිහක දෝෂාරෝපණ වැනි දේවල් එන්න පුළුවන්. ඔබගේ රැකියාවට ඔබට එපා දැන් වෙනස් කළ යුතුයි කියලා හිතන්නට පුළුවන් නෑ. මේ රැකියාවේ ප්‍රශ්නේ ඔබට විසඳෙනවා. ඒක නිසා ඔබ ඊටාම කල්පනාකාරී ලෙස ඔළුවේ කැක්කුමට අර කොට්ටේ මාරු කරනවා වගේ රැකියාව චේන්ජ් කරන්න යන්න එපා. ඒ මගින් ඔබට රැකියාවේ උත්සාහයෙන් තුලින් ඉවසීම තුලින් ඔබට රැකියාවේ ඒ අවස්ථාව අඩු කර ගන්නට පුළුවන්. නැත්නම් ඔබ හිතන විදිහට මේ රැකියාවේ ප්‍රශ්නේ හිතන්න ගියොත් එහෙම ඔබ ආවේගශීලී තත්ත්වයක් මේ කාල සීමාව තුන ඇති වෙන නිසා ඔබට රැකියාවත් අහිමි වීමකට කටයුතු යෙදෙන්න පුළුවන්. ඒක හින්දා ඊටාම කල්පනාකාරීව ඒ කටයුතු කරගන්න. රෝග පීඩා පැත්තෙන් බැලුවොත් එහෙම ගුරු අටවැන්නේ ගමන් කරනවා. ඔබ කොලෙස්ටරෝල් වලට අසනීප තියෙන කෙනෙක් නම් ඔබගේ ඒ වගේ බොන බෙහෙත් හරියාකාරව ඒවා බලපවත්වන පරිදි කටයුතු කරන්න. මොකද ඔබට මේ අවස්ථාවේදී රෝග පීඩා පැත්තෙන් යම්කිසි නහරවල් ආකාරයෙන් බ්ලොක් වෙන පැත්තෙන් අසනීපතා මතුවෙන්න පුළුවන්. ඒක නිසා ඔබ මේ පැත්තෙන් පරිස්සම් වෙන්න. අධ්‍යාපනය ලබන දරුවන් වෙනුවෙන් අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීමට පුළුවන්. ඒ දරුවන්ගේ ප්‍රාථමික අධ්‍යාපන තත්ත්වයන් දියුණු කරගන්න පුළුවන්. ඒක නිසා අධ්‍යාපන කරන දරුවන්ට ඊතරම් නරක කාලයක් නොවේ. ඒ දරුවන්ට යහපත් ලෙස කටයුතු කරගන්න පුළුවන්. ඒත් ගෙදර දොරේදී කටයුතු කරනකොට ඔබගේ ගෙදර දොරේ ඔබ දෙදෙනා අතර පවුලේ සමගිය අසමගිය වෙන්න පුළුවන්. මොකද ඔබගේ ඉවසීමේ කාල සීමාව අසීමිත ලෙස ඉවසීම නොමැති නිසා ඒක නිසා ගෙදර දොර කටයුතු කරනකොට ඉතා පරිස්සමෙන් තමන් හිතලා තමන් ගැන තමන්ට ආවේගශීලීත්වයක් එනවා. මම මේක පාලනය කරගන්න ඕනේ කියන මට්ටම මත ඔබගේ ගෘහ ජීවිතේ කටයුතු කරනවා නම් ඔබට ඒ කටයුතු තුලින් ඔබට සාර්ථකත්වයක් වෘශ්චික ලග්නධාරී ඔබට දැකගත හැකියි. මේ ලග්න පලාඵල සියල්ලක්ම ඔබගේ පුද්ගලික ජන්මපතේ ග්‍රහ ගෝචරය අනුව සෙනසුරු සඳු කියන ග්‍රහයන් ඉන්න ස්ථාන අනුව ඒ වගේම ඒ ග්‍රහයන්ගේ උච්ච නීච බව අනුව ඒ ග්‍රහයන්ගේ නැකත් සම්බන්ධව ඒ වගේම ඔබට යන දසාව මහ දසාව අතුරු දසාව විදසාව වැනි දසා කාලයන් අතර සමහර වෙලාවට මේ තත්වයන් වෙනස් වෙන්න
පුළුවන්. ඒක නිසා මම මේ පොදු පලාපලයක් ඔබට කියන්නේ. ඔබට මේ සති දෙකක කාලයක් තුළ ගතවීමට තිබෙන පොදු පලාපලයක්. ඒක නිසා ඔබට යම් කිසි ප්‍රශ්නයක් ඒ වගේ තියෙනවා ඔබගේ පවුලේ ජ්‍යොතිෂවරයා හම් වෙලා ඔබගේ ප්‍රශ්න ටික ඔබට විසඳන්න පුළුවන්. මම මේ සාමාන්‍යයෙන් ලග්නයකට එන පොදු පලාපලයක් තමයි මේ ඉදිරිපත් කරලා තියෙන්නේ.